Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ ජේට් ඩයිනස්ටි කතා මාලාවේ 3 වෙනි කොටස. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලම අද වීඩියෝ එක බලන්න යන්න කියලා. පසුගිය කොටසේදී අපි දැක්කා ජාෆෙන් වගේම human set එකකින් ජින් සහ 10000 poison set එකකින් වූයන් පුරාවස්තු සොයාගන්න පිටත් වෙලා තියෙන විදිහ. මේ යන මාර්ගයේදී ඔවුන් එකිනෙකා මුණ ගැසුණත් ඔවුන් අතර වැඩි කතා බහක් සිදු වුණේ නැහැ. අනෙක් අතට අපි ජංක්ෂන් සෙට් එකේ මාස්ටර්ව දැක්කා. ඔහු බටහිර වක්‍රගුණ දෙසට යාමට සැලසුම් කරමින් සිටියා. දැන් අද කොටස ආරම්භයේදී අපි දකිනවා ජාෆෙන් ටාවෝ වගේම ජියාහුයි දෙනා ඒ පුරාවස්තු සොයමින් යන අතරතුරේදී ටාවෝ මොකක්ද මන්ද වෙන කල්පනාවක හිටපු නිසා එයාගේ කකුලට සර්පෙක් පෑගිලා එයා බිම වැටුණා. ජාව් ෆෙන් මේ ටාවෝගේ හැසිරීම දැකලා ජියාහුයිගෙන් මේ ගැන අහුවා. ටාවෝ මොන වගේ දෙයක් ගැන කල්පනා කරනවා ඇත්ද කියලා. ඉතින් ජියාහුයි ජාව් ෆෙන්ට සංඥා මගින් මේ හැමදේම පැහැදිලි කරා. එයා පැහැදිලි කළා කොහොමද ටාවෝ කුඩයක් ගෙනල්ලා යූට දුන්නේ කියලා. මෙහෙම පැහැදිලි කරද්දී ජියාහුයිට හිතුණා ගොඩක් දුරට ජාව් ෆෙන්ට එයාගේ මේ කතාව තේරුම් ගන්න බැරි වෙයි කියලා. මොකද ජියාහුයි කියන්නේ එක්තරා වඳුරෙක් නිසා. නමුත් ජියාව් ෆෙන් ජියාහුයි කියපු මේ හැමදේම හොඳින් තේරුම් ගත්තා. එයා ඊට පස්සේ ටාවෝට කිව්වා හරි පුදුමයි. මං ඔයාගෙන් මේ වගේ තියන්නම් බලාපොරොත්තුුනේ නැහැ කියලා. ජියාව් මෙහෙම කිව්වම ටාවෝ ටිකක් ලැජ්ජාවටපත් වුණා. නමුත් ටාවෝ ජාෆෙන් වගේම ජියාහුයි ළඟට ඇවිත් එයා සාමාන්‍ය විදිහට හැසිරෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරමින් කිව්වා මේ වෙනකන් එයා මරලා දාලා තියෙන්නේ 800 දෙනෙක් විතරයි කියලා වගේම නමුත් එයාගේ ඉලක්කය පුද්ගලයන් 1000ක්ම මරණ එක ගැන කියලා. මේ දේ අහපු ජාෆෙන් ටාවෝට කිව්වා ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා. ජාෆෙන් ටාවෝ විහිළුවට ගන්න මේ වගේ දේවල් කිව්වට ටාවෝට මේ හින්දා ටිකක් කේන්ති ගියා. ඊට පස්සේ ජාෆෙන් ටාවෝට කිව්වා ඔයා 800 දෙනෙක්ව මැරුවත් කොහොම හරි අන්තිමට තරුණියක් ඉස්සරහා ලිස්සල වැටුණා නේද කියලා. මේ දේ අහලා ලැජ්ජාවටපත් වෙච්ච ටාවෝ බිම වැටිලා කියන්න වුණා මම ලිස්සල වැටුනේ නැහැ. ඒත් ඒ ගෑනු ළමයා නම් ඇත්තටම කියුට් කියලා. ටාවෝ මෙහෙම කිව්වා නෙවෙයි. ඇත්තටම එයාට කියවුණා. ඊට පස්සේ සීන් එක වෙනස් වෙලා අපි දකිනවා සමහර ඩෙමන්ස්ලා ගස් පිටිපස්සේ හැංගිලා ඉන්න විදිය. ඒ අතරතුරේදී නයින් ටෙම්පල් එකේ සමහර ගෝලයෝ එතෙන්ට එනවා. මේ අය අතරින් ඉස්සරහින්ම ගියපු කෙනා ඩෙමන්ස්ලා මෙතන ඉන්නවා කියලා දැනගෙන ඔයාලා කොහෙද හැංගිලා ඉන්නේ කියලා කියමින් ඉස්සරහට එනකොට ඒ කෙනාගේ කකුල මඩ වගුරක එරිලා ගිලෙන්න පටන් ගත්තා. මේ දේ දැකලා ඒ කෙනාගේ යාළුවෝ එයාට උදව් කරන්න ඉස්සරහට ආවත් එයාලට උදව් කරන්න බැරි වුණා. මොකද ඒ අයත් ඒ මඩවලේ හිර වුණා. කොහොම වුණත් අනිත් ගෝලයෝ එයාලට උදව් කරමින් ඒ කිලුණ අය අතරින් දෙදෙනෙක් එළියට ගත්තා. ඒත් එයාලට ඉස්සෙල්ලම මඩවලේ කිනුන කෙනාව බේරගන්න බැරි වුණා. ඒ කෙනා මඩවලේ ගිලිලා ගියා. ඊට පස්සේ අනෙක් සෙට් එකත් එතෙන්ට ආවා. නමුත් මේ හැමෝම නිහඬව හිටියා. මොකද එයාලා Tamanගේ සගයෙක්ව අහිමි කරගෙන තිබුණා. ඒ වෙලාවේදී සීනියර් ජියාවෝ කිව්වා මේ දේ අනිවාර්යයෙන්ම ඩෙමන්ස්ලා විසින් කලින් තියාම සැලසුම් කරපු දෙයක් කියලා. අනෙකට මේ දේ තේරුම් ගන්න බැරුව ජියාවෝගෙන් ඇහුවා ඔයා මොකද මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. ජියාවෝ කිව්වා මේ ඩෙමන්ස්ලා හිතා මතාම තමයි අපි මෙතෙන්ට ගෙන්නලා තියෙන්නේ. මොකද එයාලා දන්නවා මෙතන මේ වගේ මඩබලවල් ගොඩක් තියෙනවා කියලා. මේ දේ අහපු හැමෝම මේ කතාව ඇත්තක් කියලා හිතුවා. එයාලා ඇහුවා දැන් අපි මොකද කරන්න කියලා. ජියාවෝ කිව්වා අපි හෙට ආයෙමත් අපේ ගමන යන්න පටන් ගමු. දැන් හුඟක් හවස් වෙලා. මේ වගේ තැනක රාත්‍රියේ ගමන් කරන එක අනුතුරුදායකයි. ඒ හින්දා අපි මෙතනම කඳවුරු බැඳගමු කියලා. ඊට පස්සේ සීන් එක ජංක්ෂන් සෙට් එකට මාරු වෙනවා. එතන මාස්ටර් වාඩි වෙලා ඉඳිද්දී එයාගේ ගෝලෙක් ඇවිත් එයාට දැනුම් දෙනවා අනිත් ඩෙමන් සෙට් තුනම Tamanගේ යන් මාස්ටර්ස්ලාව විතරක් යවලා තියනවා කියලා වගේම එයාලත් එක්ක වෙන කවුරුවත්ම ගිහින් නැහැ කියලා. ඇත්තටම අවුරුදු 10කට කලින් ජාෆෙන් Tamanගේ අනන්‍යතාවය වෙනස් කරාට පස්සේ එයා කොස්ට් සෙට් එකේ යන් මාස්ටර් බවටපත් වුණා. ඊට පස්සේ ඒ මාස්ටර් එයාගේ ගෝලයට කියනවා මට ගොඩක් දුරට එතෙන්ට යන්න වේවි. මොකද අපේ පුරාවස්තු කොහොම හරි හොයාගන්න ඕනේ. ඒ දේ අපිට ලැබුණේ නැති වුණොත් අපිට අනෙක් හැම සෙට් එකක් යටතේම යටත් වෙලා තවදුරටත් ඉන්න වෙනවා කියලා. ඊට පස්සේ සීන් එක ආයෙමත් ජියාවෝ වගේම අනිත් අය දිහාට යනවා. ඒ අය මේ වෙතේ කඳවුරු බැඳගෙන හිටියත් කවුරුවත් තවම නිදාගෙන නැහැ. එයාලා හැමෝම ඒ අවට නිරීක්ෂණය කරමින් හිටියා. මොකද එයාලා දන්නවා එයාලට ඕනම වෙලාවක ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා.
ජියාව එයාට කියලා තිබුණා ඩෙමන්ස්ලා රාත්‍රිය වගේම අඳුර ප්‍රයෝජනයට අරගෙන එයාලට පහර දෙන්න පුළුවන් කියලා. මේ නිසා ජියාවගේ සැලැස්ම වුණේ ටික දෙනෙක් නිදාගෙන ඉඳිද්දී අනිත් අය මුර සේවය යොදවන්න. ඊළඟට අපි ජියාව ෆෙන්ව දකිනවා. ඔහු මේ වෙලාවේදී කඳු ගැටයක ඉඳලා අවට නිරීක්ෂණය කරමින් හිටියා. ජියාව ෆෙන් දැනටමත් ඉදිරි සැලසුම් සකස් කරලා තිබුණා. එයා හැමදේම තේරුම් අරන් හිටියා. කවුරු මොන වගේ දෙයක් කරනවද කියලා. එයා දැක්කා මේ සෙක් තුනම කඳුරු බැඳලා ඉන්නවා කියලා වගේම ඒ හැමෝම ප්‍රහාරයකට සූදානම් වෙලා ඉන්නවා කියලා. මේ අතරේ ජංක්ෂන් සෙට් එකේ මාස්ටර් වගේම එයත් එක්ක ආපු ගොඩක් අය ජියාව සහ අනෙක් අයගේ කඳුරු වලින් ටිකක් ඈතින් හිටියා. ජියාව හිතපු විදිහටම ඒ අය රාත්‍රියේ ප්‍රයෝජනයට ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇවිල්ලා හිටියා. මේ විදිහට ජංක්ෂන් සෙට් එකේ මාස්ටර් ප්‍රහාරය සඳහා ඉදිරියට ගිය වෙලාවේ ජියාව ෆෙන් එයාගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ජියාව ෆෙන් මේ හැමෝගෙම හැකියාවන් කලින්ම පරීක්ෂා කරලා තිබුණා. ඔයාලට මතක ඇති අපි කලින් කොටසදී දැක්කා ජියාව ෆෙන් ඩෙමන් කින්ට කියනවා ජංක්ෂන් සෙට් එක සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා කියලා. මේ දේ තේරුම වෙන්නේ එයාලා ඉක්මනින්ම කාගේ හරි සහායක් ඉල්ලනවා කියලා. නැත්නම් ඒ පුරාවස්තු හොයාගෙන යනවා කියලා. එයාලට වෙන මාර්ගයක් නැහැ. මේ නිසා ජියාව ෆෙන් කලින්ම ගොස් සෙට් එකේ ගෝලියොත් එක්ක ඇවිල්ලා හිටියා. ඩෙමන්ස්ලා ඒ කියන්නේ ජංක්ෂන් සෙට් එකේ ගෝලියෝ ජියාව සහ අනෙක් අයට ප්‍රහාර දෙන වෙලාවෙම ජියාව ෆෙන් තමන්ගේ ගෝලයන්ට අනදීලා එයාලව ජංක්ෂන් සෙට් එක දිහාවට යවුවා. මොකද මේ වෙනකොට එතන කවුරුත් නැහැ කියලා එයා දැනගෙන හිටියා. දැන් අපි ඒ ගොස් සෙට් එකේ ගෝලයන්ව දකිනවා. එයාලා ජංක්ෂන් සෙට් එකට ළඟ වෙලා හිටියා. ජංක්ෂන් සෙට් එකේ මාස්ටර් මෙතනින් පිටත් වෙලා ගිහින් තිබුණත් එයා ශක්තිමත් ගෝලයෝ වගේම විශේෂ ෆෝමේෂන් බැරියර් එකක් පිටත් වෙලා යන කලින් එළිය ස්ථාපිත කරලා තිබුණා. ඉතින් මේ ගෝලයෝ එතෙන්ට ආව වෙලාවේ එයාලගේ කකුල් මත තිබ්බ ස්පිරිට් ස්ටෝන්ස් මගින් මේ බැරියර් එක සක්‍රිය වෙලා ඒ ප්‍රදේශය මුළුමනින්ම බලශක්තියකින් වට කරගත්තා. මේ බැරියර් එක නිසා ඒ ගෝලයන්ට එළියට යන්න බැරි වුණා. ඒ හින්දා මේ වෙලාවේදී අනෙක් ගෝලයෝ එයාලට පහර දෙන්න පටන් ගත්තා. ඊළඟට සීන් එක වෙනස් වෙලා අපි දකිනවා ඩෙමන්ස්ලා සහ හියුමන්ස්ලා අතර සටන. මේ සටනේදී ජංක්ෂන් සෙට් එකේ මාස්ටර් තවමත් ඉදිරියට ඇවිල්ලා හිටියේ නැති නිසා මේ සෙට් තුනට ජංක්ෂන් සෙට් එකේ ගෝලයන් සමග සටන් කරන එක පහසු වුණා. දෙපාර්ශ්වයම හිටපු මිනිස්සු ගාන සමාන වුණා. ටික වෙලාවකට පස්සේ මේ සටනේදී ක්‍රමයෙන් ඩෙමන්ස්ලා පරාජය වෙමින් හිටියා. මොකද එයාලත් එක්ක ශක්තිමත් මාස්ටර් කෙනෙක් නැති නිසා. හියුමන්ස් පැත්තෙත් මාස්ටර් කෙනෙක් හිටියේ නැති වුණත් ඒක සීනියර්ස්ලා ඒ තත්ත්වය හොඳින් පාලනය කරලා තිබුණා. ඩෙමන්ස්ලා පරාජය වෙමින් ඉන්න වෙලාවේ ඒ මාස්ටර් ඒ කියන්නේ අපි පසුගිය කොටසේදී ගම්මානයේදී දැකපු වූයන් Tamanගේ සම්පූර්ණ බලය මෙහෙයවන්න පටන් ගත්තා. නමුත් එයාගේ ප්‍රහාරය සියලුම සීනියර්ස්ලා විසින් එකතු වෙලා වළක්ව ගත්තා. ඒ අය වූයන්ව ඝාතනය කිරීමට ඔන්න මෙන්න තියෙද්දී ජංක්ෂන් සෙට් එකේ ප්‍රධාන මාස්ටර් එතෙන්ට ඇවිත් වූයන් කෙරෙහි එල්ලවෙච්ච ප්‍රහාරය නැවතුවා. මේ ජංක්ෂන් සෙට් එකේ හෙඩ් මාස්ටර්ගේ බලය හුඟක් ශක්තිමත් වෙච්ච හින්දා මේ හැම ගෝලයෙක්ම එකතු වුණත් එයාව නවත්තන්න බැරි වුණා. මේ නිසා ඒ මාස්ටර් පහලට ආවට පස්සේ ඒ මාස්ටර්ගේ ගෝලයෙක් ඇවිල්ලා මාස්ටර්ට කියනවා මාස්ටර් දැනටමත් අපි අපේ ගෝලයෝ 30 දෙනෙක්ව අහිමි කරගෙන තියෙනවා කියලා. මේ වෙලාවේදී ජියාව ඉස්සරහට ඇවිල්ලා ඒ මාස්ටර්ට කියනවා ඔයාට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද? අපි හැමෝම ජූනියර් වගේම සීනියර් ගෝලයෝ විතරයි. ඒත් ඔයා ජංක්ෂන් සෙට් එකේ හෙඩ් මාස්ටර්. එහෙම වෙලත් ඔයා අපිත් එක්ක සටන් කරන්න ආවා කියලා. මේකට ඒ මාස්ටර් පිළිතුරු දුන්නා යුද්ධෙදී මේ වගේ දේවල් ගැන සලකලා බලන්නේ නැහැ. මම ඔයාගේ තැන හිටියානම් ඒ වගේම ඔයා මගේ තැන හිටියානම් ඔයත් මේ විදිහටම කරනවා නේද කියලා. මාස්ටර් මේ විදිහට කියලා අවසන් වෙනවත් එක්කම ඒ දෙකොල්ල අතර සටන පටන් ගත්තා. ඊළඟට අපි යනවා ජංක්ෂන් සෙට් එක දිහාවට. අපි දකිනවා කොස්ට් සෙට් එකේ ගෝලයෝ මෙතන සිරගත වෙලා ඉන්න අතරතුරේදී ජියාව ෆෙන් එතනට එනවා. ඊට පස්සේ ජියාව ෆෙන් තමන්ගේ යෙන් සහ යන් බලශක්ති මගින් ඒ බාහිර බැරියර් එක විනාශ කරනවා. ඕනම ඩෙමන් කෙනෙක්ට මේ බැරියර් එක විනාශ කරන එක දුෂ්කර වුණත් ජියාව ෆෙන් හියුමන්ස්ලා වගේම ඩෙමන්ස්ලා යන දෙකොල්ලන්ගෙම කල්ටිවේෂන් කරලා තියෙන නිසා මේ කටයුත්ත එයාට ඒ තරම්ම අපහසු වුණේ නැහැ. සාමාන්‍යයෙන් ඩෙමන්ස්ලා හැම වෙලාවකම
හියුමන්ස්ලාගේ ප්‍රහාර කොහොමද වළක්ව ගන්න ඕනේ කියලා විනාශ කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. අනෙක් පැත්තට හියුමන්ස්ලාත් ඩෙමන්ස්ලාගේ ප්‍රහාර නිරීක්ෂණය කරලා ඒවා වැළැක්වීමට හරි විනාශ කිරීමට හරි ක්‍රමවේද සකස් කරනවා. ඉතින් අපේ ජාෆෙන් මේ දෙපාර්ශ්වයේම තාක්ෂණයන් ඉගෙනගෙන හින්දා මේ දෙපාර්ශ්වයේම ප්‍රහාර වළක්වා ගන්න එක එයාට අනිත් අයට වඩා ගොඩක් පහසුයි. ඊට පස්සේ අපි ආයමත් ජංක්ෂන් සෙට් එකේ මාස්ටර් වගේම අනෙක් සෙට් තුන දිහාවට යනවා. අපි දකිනවා ඒගොල්ලෝ අතර සටන ආරම්භ වෙලා කියලා. මේ වෙලාවේදී ජංක්ෂන් සෙට් එකේ මාස්ටර් එයාගේ හැම ගෝලයෙක්ම සටනෙන් ඉවත් කරනවා. මොකද එයාට මේ සටන තනිවම කරන්න ඕනේ වුණා. මේ නිසා හියුමන් සෙට් එකේ ගෝලයොත් හැමෝම ආපහු ගියා. දැන් ජංක්ෂන් සෙට් එකේ මාස්ටර්ත් එක්ක සටන් කරන්න හිටියේ හියුමන් සෙට් වල සීනියර්ස්ලා විතරයි. ඊළඟට ඒගොල්ලෝ අතර සටන ආරම්භ වුණා. සටන අතරතුරේදී අපි දකිනවා මේ මාස්ටර්ව පරාජය කරන එක මේ හැමෝම එකතු වුණත් ඒ හැමෝටම අපහසු කාර්යයක් කියලා. ඒ මාස්ටර් ඒ හැමෝගෙම හැම ප්‍රහාරයක්ම හරිම පහසුවෙන් වළක්ව ගත්තා. මේ හෙඩ් මාස්ටර් ළඟ එක ආටිෆැක්ට් එකක් තිබුණා. ඒක පලිහක් වගේ ක්‍රියා කළා. මේ නිසා ඔහුට අනිත් අයගේ හැම ප්‍රහාරයක්ම වළක්වා ගන්න වගේම ප්‍රහාර එල්ල කරන්නත් හැකි වුණා. මේ අතරතුරේ අපි දකිනවා නයින් ටෙම්පල් එකේ ස්වාමීන් වහන්සේලා දෙන්න විශේෂ චාරිත්‍රයක් ඉටු කරමින් මාස්ටර්ට පහර දෙන්න පටන් ගත්තා. නමුත් මේ ප්‍රහාරයත් ඒ මාස්ටර් හරිම පහසුවෙන් විනාශ කරලා දැම්මා. මේ වෙලාවේදී එකපාරට මේ මාස්ටර් එතනින් පලා යන්න උත්සාහ කරනවා. මේ හින්දා ඒ හැමෝම ඒ මාස්ටර් පිටිපස්සේ හඹා යන්න පටන් ගත්තා. නමුත් අපි දකිනවා මේ දේ මාස්ටර්ගේ උපක්‍රමයක් කියලා. ඔහුට විවෘත ප්‍රදේශයකට යන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ මේ මාස්ටර් අහසට ගිහින් තමන්ගේ ආටිෆැක්ට් එක පාවිච්චි කරලා ඒ හරහා විවිධ ස්ථානවලට ටෙලිපෝට් වෙන්න පටන් ගත්තා. මේ හින්දා එයාට ප්‍රහාර එල්ල කරන්න තවත් අපහසු වුණා. මාස්ටර් අනිත් අයගේ ප්‍රහාර වලින් ගැලවිලා වෙනත් දිශාවකින් එයාලට පහර එල්ල කරමින් හිටියා. මේ අතරතුරේදී අපි දකිනවා ඒ මාස්ටර් එයාගේ ආටිෆැක්ට් එකෙන් විශාල ගලක් නිර්මාණය කරලා ප්‍රහාරයක් එල්ල කරනවා. ස්වාමීන් වහන්සේලා දෙන්න අතරින් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෝල්ඩන් බෙල් එකක් නිර්මාණය කරලා මේ ප්‍රහාරය වරක්වලා ඒක විනාශ කරලා දැම්මා. ඊට පස්සේ අර මාස්ටර් 10,000 සර්පන්ට් ක්ලෝන්ස් භාවිතා කරන්න පටන් ගත්තා. මේ අතරතුරේදී අපි දකිනවා මේ හැම සීනියර් වගේම ජූනියර් ගෝලයන් අතරින් එක්කෙනෙක් මේ ආටිෆැක්ට් එකේ දුර්වලතාවය මොකක්ද කියලා හඳුනගෙන තියෙනවා. මේ දේ එයාලට ලොකු වාසියක් වුණා. මොකද දැන් ඒ මාස්ටර් ආයමත් ෆෝමේෂන් එක නිර්මාණය කරලා ඒ ආටිෆැක්ට් එකෙන් පහර දෙන්න උත්සාහ කරන වෙලාවේ මේ අය ඒ ආටිෆැක්ට් එකේ දුර්වල ස්ථානයට පහර දෙනවා. මේ හින්දා මේ වතාවේදී ඒ මාස්ටර්ගේ ප්‍රහාරය ක්‍රියාත්මක වුණේ නැහැ. මාස්ටර් මේ වෙලාවේදී බියටපත් වුණා. මොකද මාස්ටර් සම්පූර්ණයෙන්ම මේ ආටිෆැක්ට් එක මත තමයි රඳා පැවතුනේ. මේ කොහොම වුණත් තවමත් ඒ මාස්ටර් මේ හැම දිනාටම එරෙහිව සටන් කරමින් හිටියා. මේ සටන තවමත් ඉතා භයානක එකක් වුණත් දැන් අනිත් හැමෝටම එක විශ්වාසයක් තිබුණා එයාලට මේ මාස්ටර්ව පරාජය කරන්න පුළුවන් වේවි කියලා. අපි දකිනවා සීනියර් ලූ තමන්ගේ ස්පිරිට් ආර්ට් එක භාවිතා කරලා මාස්ටර්ට පහර දෙනවා. ඒ අතරෙම අනිත් අයත් මාස්ටර්ට පහර දෙන්න පටන් ගත්තා. නමුත් මාස්ටර් බියටපත් වීම වෙනුවට සිනාසෙන්න පටන් අරගෙන නැවතත් තමන්ගේ ආටිෆැක්ට් එක පාවිච්චි කරලා වෙනත් ආකාරයකින් එක ක්‍රියාත්මක කළා. මාස්ටර් මෙතනදී භයානක බලශක්ති පීඩනයක් ඇති කළා. මේ නිසා හැම ගෝලෙක්ට වගේම පසුපහින්න සිද්ධ වුණා. මේ වෙලාවේදී සීනියර් ලූ තමන්ගේ ඉතා ශක්තිමත් ස්පිරිචුවල් ෆෝමේෂන් එකක් නිර්මාණය කරලා එයින් විශාල අකුණු බලශක්තියක් නිකුත් කළා. මේ විදිහට සීනියර් ලූ ඒ ක්‍රමය භාවිතා කරමින් මාස්ටර්ට ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරය හුඟක් භයානක එකක් වුණා. ජියාව් ෆෙන් මේ හැමදේම එක තැනක ඉඳන් බලාගෙන හිටියා. නමුත් මේ ප්‍රහාරයෙන් පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වුණාද කියන කුතුහලේ අපිට දනවලා මේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ප්‍රහාරයෙන් පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වෙනවද කියලා දැනගන්න අපි ඊළඟ කොටසත් එක්ක ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.